Boys and girls කාලෙකින් මොකද වෙන්නේ මේ කාලෙකින් වීඩියෝක් දාන්න හිතනවා ආයේ දිගටම වීඩියෝස් දාන්න හිතන් ඉන්නවා කොහොමද දාන පොඩි වැඩ වාගයක් තිබ්බා ඒක නිසා වීඩියෝ දාන්න දුන්නේ නැහැ අද කතා කරන්න ආවේ ෆ්‍රී ෆයර් ගහනවානේ PC ආයෙත් මේ වීඩියෝ කරන්න තියෙන්නේ මොබයිල් මේ වීඩියෝ බලුවා කියලා තේරුම් ගන්න PC එකක් තියනවා නම් PC ගහනවා නම් තමයි මේ වීඩියෝ වලට වැදගත් PC බීටා ගහන අයට බීටා version PC version ගහන අයට තමයි මේ අලුතෙන් ආපු OP52 අප්ඩේට් එකට Free Fire එක බීටා version එක තමයි අත ගෙනල්ලා තියෙන්නේ. හරි ඉතින් වීඩියෝ ඇතුළේ සෙට් වෙමු. හරි ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ වෙබ් එකට යන්න හරිද? ඊට පස්සේ සර්ච් කරන්න Aurora Store download කියලා. සර්ච් කරාට පස්සේ වෙන updown.com කියලා මෙතන වෙන්නවා. Aurora Store for Android කියලා තියෙන. අන්න ඒකට ක්ලික් කරලා. ඊට පස්සේ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ සයිට් එකකට එනවා. ඊට පස්සේ මෙතන get latest version කියන එක දෙන්න හරිද? ටුට්ටක් පල්ලයට යන්න ඊට පස්සේ එතන download කියලා එකකට පෙන්නනවා නේ. ඒකට මෙන්න ක්ලික් කරලා ටිකක් කරලා load වෙන screen එක දැක්කම ඒක ගියාට පස්සේ download මම මේ වෙනම app එකක් use කරන ඉඳලා තමයි මෙහෙම තියෙන්නේ. ඔයාලා නැත්තම් මෙතන දකුණු පැත්තේ උඩින් පෙන්නනවා මේ නිකන් ඒක නිකම්ම download වෙනවා. මම මේ කලින් download කරා. මේ download කරගෙන ඉන්න මම මේක මෙතන cancel දෙනවා. දැන් ඔයාගේ download වුණා ඊට පස්සේ ඔයා යන්න ඕනේ ඔයාගේ download folder එකට. ඉතින් මම download folder එකට ඒක තියෙන තැන පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයා යන්න ඕනේ ඔයාගේ emulator open කරන්න ඕනේ. මම මේ විතර මගේ emulator open කරනවා. මතක තියාගන්න මේක ගන්නකොට මේ ඩවුන්ලෝඩ් එමුලේටර් ඩවුන්ලෝඩ් මුලින්ම ඩවුන්ලෝඩ් කරන නම් මේක P62 bit අනිවාර්යෙන් දාගන්න තියාගන්න ඕනේ. නැත්තම් මේ බෑන්ඩ් වෙන්න chance එක වැඩි. මෙන්න මේ ARM මෝල් තියන්න ඕනේ 86 32 bit එකයි 86 එකේ 64 bit එකයි ARM 32 64 ඒ හතර ඔක්කොම තියෙන්න ඕනේ හරිය. ඊට පස්සේ ADB එක 5555 ඊළඟ දෙන්න ඕනේ හරිද? ඊට කලින් ඔයාලා දැන් ඔයා M32 bit download කරලා තියමු. ඊට මෙතන instant ගියා. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවනේ fresh instance කියලා. ඊට පස්සේ මේක select කරන්න ඕනේ P64 bit එක. next දෙන්න. ඊට පස්සේ මෙතන high performance තියලා මේ ඔයාගේ මේ ටික හදලා මෙතන දෙන්න ඕනේ custom හරි. custom එක මේ ටික් ඔක්කොම මේ හතරට ටික් හතර දාලා create දෙන්න ඕනේ. ඒව නැත්තම් බෑන්ඩ් වෙන chance එක වැඩි. දැන් මම මේක install කරලා නැගිට්ටේ. කලින් මම වීඩියෝ හැදුවා ඒකේ mic එක mute කරලා තමයි කතා කරලා තියෙන්නේ. දැන් මේ ආයෙ වීඩියෝ හදනවා. මෙතන RPK කියලා වාට පේනවා දෙකක් තියෙනවා. මෙන්න මෙතන ඒකට ක්ලික් කරන්න හරිද? ඊට පස්සේ වාගේ දැන් download folder එකට ඉట్లా මේක දෙන්න ඕනේ හරිද? ඊට පස්සේ වාට පේනවානේ මෙන්න මේක එනවා app එක install වෙනවා. ඒ app එක මෙහෙම open කරන්න හරිද? ඊට පස්සේ මෙතන next දෙන්න. ඊට පස්සේ වාට පේනවානේ install permission කියලා. ඒක ග්‍රෑන්ට් එක දීලා මෙතන ටික් එකක් තියෙන ටික් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක ඔබලා බෑක් එන්න. ඊට පස්සේ මෙන්න මේකටත් ග්‍රෑන්ට් දෙන්න. මෙතන hello දෙන්න. ඊට පස්සේ ඔයා මෙතන finish දෙන්න හරිද? ඊට පස්සේ ඔයාලට මේක log වෙන්න Google account එකක් දීලා log වෙන්න පුළුවන්. නැත්නම් Animos කියන guest account එකක් වගේ නිකන් log වෙන්න පුළුවන්. ඊට කලින් ඔයාලට පෙන්වන්නනේ මෙතන මේ තිත් තුනක් උඩ දකුණු පැත්තේ උඩ. අන්න ඒකේ දෙවෙනිට තියෙන spoof manager කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ චුට්ටක් පල්ලෙහාට යන්න හරි. ඒකට ගියාට පස්සේ Google Play Games on PC කියලා තියෙන. ඒක ටික් එක දෙන්න. මෙන්න මෙහෙම ටික් එක දුන්නාට පස්සේ මේවා කරනවා. ඒක රීස්ටාර්ට් කියලා තියෙන. මෙන්න මේ රීස්ටාර්ට් දෙන්න. ඊට පස්සේ app එක රීස්ටාර්ට් වෙලා එනවා. ඊට පස්සේ ආ Animos දෙන්න. මේක මේ ටිකක් ලෝඩ් දෙන්න ගන්න මේ app එකේ සර්වර්ස් වල අවුලක්. ඒක සාමාන්‍ය හැටි මේ ටිකක් ලෝඩ් දෙනවා. මේ ආවට පස්සේ ඔයාලට මෙතන සර්ච් කරන්න පුළුවන්. සමහර අයගේ මේ සර්ච් බාර් එක උඩ එන්නත් පුළුවන්. එක එක අයට වෙනස්. ඊට පස්සේ මෙතන මේ පොඩ්ඩක් අඩතුනා. ඒක ලොකුවට බලපන්න නැති නවන්න මම මෙහෙම යා ලෝඩ් වෙන්නලා යනවා. දැන් මේක ලෝඩ් වෙනවා එන්න වෙලා යනවා ටික. ඔය ඊට පස්සේ මේ පෙන්නනවා. ඊට පස්සේ මෙතන install manual නෙමෙයි install කියලා තියෙනවා හරිද? මම මේක අප්ඩේට් කරලා නැහැ. මේ ඔයත් අප්ඩේට් එක දුන්නේ නැහැ මම දැන් හරිද? මේ මොකක්ද මේ අනිත් කම්පියුටර් එකකින් ඉන්නේ ඒකයි
මේකවා ඉන්ස්ටෝල් දෙන්න ඕන මැනුවල් ඉන්ස්ටෝල් නෙමෙයි නිකන් ඉන්ස්ටෝල් එක දෙන්න. දැන් ඉන්ස්ටෝල් දුන්නාට පස්සේ ඇප් එක ඕපන් වෙනවා. ඉතින් IPCS එක ගහන්න තියෙන මරුවේ මේ ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මේ ඔය FF එකේ බීටා එකේ ඔයාලට ඔප්ටිමයිස් කරලා සෙටින් එහෙම හදලා ඕන නම් මම හදලා දෙනවා. මේ ප්‍රයිස් ඔක්කොම මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ගෲප් එකට ජොයින් වෙලා ඔයාලට බලන්න පුළුවන්. නැත්තම් ටික්ටොක් මම ටික්ටොක් ලින්ක් එක දාලා තියෙනවා. ඒකේ මම ශ්‍රී ලංකන් එකක් තියෙනවා. ඔයාලට ඒක බලලා අදහසක් ගන්න පුළුවන්. හරියනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම පුච්චන්නයි. බයි.